ඔන්න ඉතින් අදත් වෙනදා වගේම මගේ channel එකට ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අමු අඹ වලින් ජෑම් එකක් හදන විදිහ. මේ ජෑම් එක කඩෙන් අරගෙන කන ජෑම් එකට වැඩිය ගොඩක් රස ජෑම් එකක්. මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා ඉන්නකෝ. පාන් කන්න කියාපුම ජෑම් එකක්. අපි දැන් බලමු ලස්සනට පාටට රසට තියෙන මේ ජෑම් එක හදාගන්නේ කොහොමද කියලා. අපිට මේ ජෑම් එක හදාගන්න ඕනේ වෙනවා අඹ කෝප්ප 2ක්, ෆුඩ් කලරින් එකක්. මං අරන් තියෙන කොළ පාට කලරින් එක, දෙහි ඇඹුල් මේස හැන්දක්, වතුර කෝප්ප 3ක්, සීනි කෝප්ප 2ක්. ඒ වගේම ජෑම් එක දාගන්න මෙන්න මේ වගේ වීදුරු බෝතලයක් ඕන වෙනවා. තම්බලා පිරිසිදු කරගෙන තමයි මම මේ බෝතලේ අරන් තියෙන්නේ. අපි මුලින්ම අපි ගත්ත අඹ ගෙඩි 2 මෙන්න මේ විදිහට සොද්ද කරගමු. ඊට පස්සේ අපි මේ අඹ ගෙඩි 2 හීනියට ග්‍රේට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. මෙන්න මේ තියෙන්නේ මං ග්‍රේඩ් කරගත්ත අඹ ටික. මෙතන කෝප්ප 2කට ඇති වෙන්න අඹ තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ භාජනයක් ලිපේ තියලා අඹ කෝප්ප 2 දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට වතුර කෝප්ප 3ක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍ය ගින්දරේ අපි මේ අඹ එක තම්බ ගන්න ඕනේ. වහලා තමයි තම්බ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට වහලා තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රමාණයට එනකොට අපි මේක ලිපෙන් අයින් කරගෙන බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. බ්ලෙන්ඩර් කප් එකකට දාලා මෙන්න මේ වගේ බ්ලෙන්ඩර් කරගන්න ඕනේ. මෙන්න මේ තියෙන්නේ මං ඒ විදිහට බ්ලෙන්ඩර් කරගත්ත මගේ අඹ ටික. මෙන්න මේ වගේ කලර් එකක් තමයි එන්නේ. ඊට පස්සේ අපි ආයෙමත් භාජනයක් ලිපේ තියලා මෙන්න මේ අඹ ජූස් ටික මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි එකතු කරගන්න ඕනේ සීනි. සීනි එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ විදිහට කලවම් කරගන්න. ගෙන මෙන්න මේ ගානට එනකොට අපි දෙහි ඇඹුල් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ෆුඩ් කලරින් එකෙන් බිංදු 2-3ක් එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරගන්න. මෙන්න මේ ගානට එනකොට අපි බලන්න ඕනේ මේකේ පදම කොහොමද කියලා. පීරිසියක් අරගෙන අපි මේකෙන් ටිකක් මෙන්න මේ විදිහට පීරිසියට දාගන්න ඕනේ.
ඊට පස්සේ ඇඟිල්ලෙන් චුට්ටක් මේ විදිහට කරාම එකට එකතු වෙන්නේ නැතිනම් ඒ තමයි පදම. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. දැන් හරි. ඊට පස්සේ රස්නේ පිටින්ම අපි මේ හදාගත්ත ජෑම් එක අර අපි හදාගත්ත බොටල් එකට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට දාගන්න. මෙන්න මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස ලස්සනම ලස්සන අඹ ජෑම් එක. අමු අඹ ජෑම් එක. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්නකෝ. මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරලා ෂෙයා කරලා like කරන්න. උඩ තියෙන all බටන් එකත් ප්‍රෙස් කරලා මන් දාන වීඩියෝ ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ රසම රස ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.